Hey guys, අද අපි ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ජිම් එකකදී වෙන මිස්ටේක් එකක් ගැන. මේ තමයි අපි ගොඩක් ජිම් වල අපේ ක්ලයන්ට්ලාට කාඩියෝ කරන්නේ නැහැ. අපි අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද ජිම් එකකදී කාඩියෝ වර්කවුට් එකක් කරන්න කියලා සහ අපි අලුත් වර්කවුට් ටිකක් ඔයාලට හඳුන්වලා දෙන්නම්. ඔයාලත් මේ වර්කවුට් ටික try කරලා බලන්න. කාඩියෝ යනු ඔබේ හෘද ස්පන්දනය වේගය ඉහළ නංවන සහ ඔබේ ශරීරයේ ඔක්සිජන් ප්‍රවාහනය වැඩි කරන ශාරීරික ක්‍රියාකාරකමක්. අපි උදාහරණයක් විදිහට අපේ කාඩියෝ වර්කවුට් එකට ඇඩ් කරගන්නවා සයිකලින්, ෂටල් රන්, බෙටල් රෝප්, ඇබ් ක්‍රන්ච්, පෝල් ට්විස්ට්, පන්චින් බෑග් වර්කවුට්ස්, සයිඩ් බෙන්ඩ්ස්, හැංගින් ලෙග් රයිසස්. මේක උදාහරණයක් විතරයි. තව කාඩියෝ වර්කවුට් ගොඩක් තියෙනවා. ඔයාලගේ වර්කවුට් වලට ඒ ඕන වර්කවුට් එකක් ඇඩ් කරගන්න පුළුවන්. සතියට දෙවතාවක්වත් මේ ට්‍රේනින් කරන්න අනිවාර්යෙන්. එය ඔයාගේ හાર્ට් රේට් එකට, පෙනහළු වලට, ඒ වගේම ඔයාලගේ ස්ට්‍රෙන්ත් එකට මේක ගොඩාක් වැදගත්. ඒ වගේම කැලරි දහනයට ගොඩක් උපකාරී වෙනවා කාඩියෝ වර්කවුට්. අනිවාර්යෙන් ඔයාලා try කරලා බලන්න.